අයිබෝන් අද 2021 ඒරවල් ගන්න සාකච්ඡා කරන්න යන්නේ MCQ එක. එතකොට යා කියලා තියෙනවා k විශාලයි බිඳුව ප්‍රසාරණයක් පද දෙකක ප්‍රසාරණයක් දීලා 11 වෙනි බලය දීලා තියෙනවා. එකක x 7 සංගුණකය සහ එකක x ගේ ඍණ 7 සංගුණකය අහලා තියෙනවා. හරි. පස්සේ අහන්නේ අන්තිමට k ගේ අගේ එක වන බව පෙන්වන්න. එහෙනම් අපි ගමු මේකේ කතාව. හරි. පළවෙනි එක්කෙන ප්‍රසාරණය කරන්න ගත්තොතින් x වර්ග k බෙදීම x ගේ 11 වෙනි බලය. හරි. එතන අපිට මේක ලියන්න පුළුවන් සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා 11 දක්වා 11c r. හරි. මේ දැන් කාට ඔයා කැමති කෙනෙක්ට එක්ක 11 හරින r දාන්න. එහෙම නැත්නම් r දාන්න. සාමාන්‍යයෙන් මම සුළු කරන්න ලේසි කෙනාට දානවා ටිකක් ලොකු බලය. ඒ කියන්නේ ලොකු බලය කියන්නේ මෙහෙම. අර අපි 11 හරින r කියලා දානවනේ ප්‍රසාරණේ. අන්න එයාව දානවා ලේසි කෙනාට. ඒ කියන්නේ x වර්ගයට දානවා 11 හරින r k බෙදීම x ට දානවා r කියලා. හරි. එතකොට මේක සුළු කරන්න ගත්තොතින් සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා 11 දක්වා 11c r මෙතන සුළු කරොත් x වර්ගයේ මෙන්න මෙයා ඒ තියෙන්නේ බලයක බලයක්නේ 22 ඍණ 2i r ගුණ කිරීම මෙතන එනවා k වතාවක් x ගේ ඍණ 1 r වෙනි බලය. මම මේ x උඩට ගෙනාවා. හරි. එතකොට මේක සුළු කරොත් සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා 11 දක්වා 11c r x ගේ 22 ඍණ 2i r මේක වෙන වෙනම ගන්න පුළුවන් 11 r x ගේ ඍණ r. හරි. තව ටිකක් මේක සුළු කරොත් x වර්ග ධන k බෙදීම x ගේ 11 වෙනි බලයේ ප්‍රසාරණය එනවා සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා 11 දක්වා 11c r k ගේ r x බල දෙකක් මෙතන තියෙන්නේ දර්ශකවල සීන් එකක් දෙන්න ගුණ වෙනවා නම් එකතු කරන්න පුළුවන් 22 ඍණ 3i r කියලා ලියන්න පුළුවන්. හරි. දැන් අපි දන්නවා දීපද ප්‍රසාරණය යෙදුවයින් පස්සේ මෙන්න මේ x පද ටික වෙන් කරලා ඉතුරු වෙන කට්ටිය තමයි මේ අදාළ x ගේ සංගුණකය වෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන x 22 ඍණ 3i r ගේ සංගුණකය තමයි කවුරු වෙන්නේද? 11c r k ගේ r වෙන්නේ. පැහැදිලිද? දැන් අපෙන් අහන්නේ x ගේ 7 සංගුණක. දැන් 7 වෙන්න නම් කවුද මේ r ට දාන්න ඕන? අපිට r කෙනෙක් ඕන කෙනෙක් දාන්න පුළුවන්. එතකොට අපි නිකමට බලමු දැන් මේ කවුරු දැම්මොත්ද 7 වෙන්නේ? ඔයාලට පේනවා r ට අපි දාමු 5. එතකොට r සමානයි 5 නම් 3 වරක් 5 15යි. එතකොට 22 න් 15ක් ගියාම 7යි. හරි? එහෙනම් x ගේ 7 සංගුණකය ලැබෙනවා අපිට ඔය කියන r සමානයි 5 යෙදුවයින් පස්සේ. පැහැදිලිද? හරි. ඔන්න අපිට එක ප්‍රකාශනයකින් හදා ගන්න ඕන දේ ආවා. හරි. හරි. අපි බලමු ඊළඟ ප්‍රකාශනේ. ඊළඟට තියෙනවා x ඍණ 1 යට x වර්ගයේ 11 වෙනි බලය. හරි. එහෙනම් මෙයාටත් දාමු සිග්මාංකනේ සිග්මත් එක්ක දීපද ප්‍රසාරණය r සමාන බිඳුව ඉඳලා 11 දක්වා 11c r x ගේ 11 ඍණ r මෙතන තියෙනවානේ ඍණ 1 බෙදීම x වර්ගයේ r කියලා දැම්මා. එහෙනම් මේක චුට්ටක් ප්‍රසාර අපි සුළු කරගමුකෝ. බිඳුවයි 11යි 11c r x ගේ 11 ඍණ r මෙතන ඍණ 1 වතාවක් x ගේ ඍණ 2 r වෙනි බලය. එහෙනම් තව චුට්ටක් සුළු කරගත්තොතින් සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා 11 11c r x ගේ 11 ඍණ r ඍණ 1 r x ගේ ඍණ 2i r වෙනවා. එහෙනම් ඔන්න සුළු කිරීම අවසාන වශයෙන් හැදෙනවා සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා 11 11c r ඍණ 1 r x ගේ 11 ඍණ 3i r කියලා. හරි. එහෙනම් ඔන්න අපිට ලැබෙනවා අර කලින් එකේ වගේම 11 ඍණ 3i r ගේ සංගුණකය. පැහැදිලිද? එහෙනම් එනවා අපිට 11c r ඍණ 1 r කියලා. දැන් මේකේ අහන්නේ x ගේ ඍණ 7 සංගුණකයනේ. දැන් අපි බලන්න ඕන ඍණ 7 සංගුණකේ හදාගන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් ඔයාලට පේනවා මෙතන ඍණ 7 සංගුණකේ හදන්න නම් r ට අපි දාමු 6. r සමානයි 6 නම්
3 වරක් 6 18 11 ඍණ 18 කියන්නේ ඍණ 7යි. ඒ කියන්නේ x ගේ ඍණ 7 සංගුණකය ලැබෙනවා. හරි. එහෙනම් 11c6 ඍණ 1 6. ඕනනම් ඉතින් මේක සුළු කරොත් 11c6ම තමයි. හරි. එහෙනම් මේක තමයි දෙවන ප්‍රකාශනය වෙන්නේ. හරි. හරි. ඔන්න කතාවේ කියන කතාව අපි කරා. දැන් අපිට කියනවා මේගොල්ලන්ගේ සංගුණක සමානයිලු. එහෙනම් එක සමාන කරනවා දෙකට. හරි. එහෙනම් අපිට එනවා 11c5 k ගේ 5 සමානයි 11c6. හරි. ඉතින් ඔයාලට පේනවා මෙතන ක්‍රමාරෝපිතය දැම්මොත් 11 ක්‍රමාරෝපිතය බෙදීම 11 ඍණ 5 කියද්දි 6 ක්‍රමාරෝපිතය වැඩි කිරීම 5 ක්‍රමාරෝපිතය k ගේ 5 11 ක්‍රමාරෝපිතය බෙදීම 11 ඍණ 6 කියන්නේ 5 ක්‍රමාරෝපිතය වැඩි කිරීම 6 ක්‍රමාරෝපිතය. එහෙනම් සම්පූර්ණ මේ කොටස් දෙකම අයින් වෙලා අවසාන වශයෙන් k ගේ 5 සමානයි 1යි. එහෙනම් k කියන්නේ උත්තරේ 1 කියලා අපිට ලැබෙනවා. ඔන්න එහෙනම් මේ තමයි 2021 A level දීපද ප්‍රසාරණයේ ගානේ හදන විදිය වෙන්නේ.